සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ කරන් ඉන්න මේ පාර O level ලියන සෙට් එකට. එතකොට ගොඩක් අයට සමීකරණ සූත්‍ර තල රූපවල දර්ශක ලඝු ඔය හැම එකම සමාන්තර ශ්‍රේණි ඔය හැම එකකම සූත්‍ර ටික මම පිළිවෙලෙන් පිළිවෙලට ඕගොල්ලන්ට කියා දෙනවා. එතකොට මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. මොකද මේ වීඩියෝ එක ඔයාලා විභාගයට යන්න කලින් ඔයා ගණන් හදනකොට මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට සූත්‍ර මතක නම් සූත්‍ර වල කොහොමද පාවිච්චි කරන්නේ ඔය ඔක්කොම ටික මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. එතකොට මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. සෙට් එකටම මේක මාර විදිහට වල. ඉතින් පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. හරි. එහෙනම් අපි යන් වීඩියෝ එක. මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම පැහැදිලි කරනවා තල රූපවල වර්ගඵලය. දැන් විභාගයට එන අත්‍යවශ්‍යම ගණන් ටිකක්, ඒ කියන්නේ රූප ටිකක්, ඒ වගේ වර්ගඵලය හොයන විදිහ මම කියා දෙනවා. මොකද ඔයාට S1 කෙනෙක් C එකට යන S1 කට එන්න ඕන සෙට් එකට මේ වීඩියෝ එක වටි. මොකද මේ වෙලාවේ කාලේ ඉඳලා වටිනවා. හරි. එතකොට ඉස්සෙල්ලාම මම ඔයාලට පැහැදිලි කරනවා ඔයාලට ඕනේ මෙන්න මේ ත්‍රිකෝණය. හරි. ත්‍රිකෝණය කිව්වහම මෙන්න මේ ත්‍රිකෝණේ මම ලම්බ උස h කියලා ගත්තොත් මෙන්න මේ උස h කියලා ගත්තොත් මෙන්න මේ පාදයේ දිග a නම් හරි. මේකේ වර්ගඵලය ලියන්න පුළුවන් අපිට කොහොමද? දෙකෙන් එකයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. දෙකෙන් එකයි a ගුණ කිරීම h. මේ ත්‍රිකෝණය. එතකොට ඔයාලා දැකලා ඇති මෙන්න මෙහෙම ත්‍රිකෝණ තියෙනවා. හරි. එතකොට මේ ත්‍රිකෝණයේත් වර්ගඵලය ලියන්නේ කොහොමද? මේක a වුණොත් ලම්බ උස h දිල මේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක්නේ. එතකොට මේකේ වර්ගඵලය ලියන්නේත් අර ආකාරයටම තමයි. දෙකෙන් එකයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස h. හරි. ඊළඟට මේ ත්‍රිකෝණ වර්ග කොහොම තිබුණත් සංකල්පය එකයි. හරි. මෙන්න මෙහෙම මෙයාගේ උස මම h කියලා ගත්තොත් මේ ත්‍රිකෝණයේ උස h කියලා ගත්තොත් ලම්බ උස. හරි. මේක a වුණොත් මේ දිග a වුණොත් මේ ආකාරයටම තමයි දෙකෙන් එකයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. හරි. පැහැදිලිනේ? ත්‍රිකෝණ වල හැඩ වෙනස් වුණා කියලා කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරිනේ? ඊළඟට ඔයාලට අත්‍යවශ්‍යම එකක් තමයි වෘතය. වෘතයක වර්ගඵලය හොයන්නේ මෙන්න මෙහෙම. අරය r විච්ච වෘතයක් තිබුණොත් ඒකේ වර්ගඵලය හොයන්නේ මොකෙන්ද? 5r වර්ගයෙන්. මෙන්න මේ 5 වලගේ මෙන්න මේ 5 වලගේ 22 බෙදීම 7යි. එහෙම නැත්නම් මේක 3.14යි කියලා ගන්න අගය දෙනවා. හරි. ඒ නිසා මේක කිසිම අවුලක් වෙන්නේ නැහැ. 5r වල දැන් ගණන් හදන අය දන්නවා මේකේ සිද්ධිය 5 වලගේ මෙච්චරයි කියලා දන්නවා. හරි. එතකොට වෘතයක වර්ගඵලය හරි මම ඔයාලට පැහැදිලි කරා ත්‍රිකෝණයක වර්ගඵලය වෘතයක වර්ගඵලය විභාගයට ගණන් එන්නේ මේ වගේ. හරි. මම ඊළඟට යනවා ඝන වස්තු වල වර්ගඵලය. හරි. එතකොට මම ඝන වස්තු තුනක් ගැන කතා කරනවා. සමචතුරස්‍ර පිරමීඩය, සිලින්ඩරය, කේතුව. ඔයාලට ඕන. හරි. සහ ඊළඟට මම කතා කරනවා හතරක් කතා කරනවා ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. ඔය සූත්‍ර හතර මම ඔයාලට පැහැදිලි කරනවා. හරි. එහෙනම් යන් ඒකට. හරි. එතකොට මෙන්න මෙහෙම අපි කතා කරනවා සමචතුරස්‍ර පිරමීඩය. එතකොට මේ සමචතුරස්‍රයේ පිරමීඩේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේකේ තියෙනවා වෘත්තා සමචතුරස්‍ර මුහුණතකුයි ත්‍රිකෝණ මුහුණත් හතරකුයි. එතකොට මේකේ මේ සමචතුරස්‍ර මුහුණතේ වර්ගඵලය ලියන්නේ දිග ගුණ කිරීම පළලනේ. හරි. ඊළඟට මම මේක ලම්බ උස h කියලා ගත්තොත් ත්‍රිකෝණාකාර මුහුණත් කීයද? හතරක් තියෙනවා. එහෙනම් දෙකෙන් එකයි ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵල ලියන්නේ දෙකෙන් එකයි අපි කලින් පැහැදිලි කරා. ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. හැබැයි එක මුහුණතක් තියෙන්නේ නෑ. මේකේ මුහුණත් හතරක් තියෙනවා. හරි. එතකොට a වර්ග a ගුණ වුණාම මොකද හැදෙන්නේ? a වර්ග ඊට පස්සේ මෙන්න බලන්න මේකට එකයි මේකට දෙකයි. එතකොට ඔයාලට හැදෙනවා 2ah කියලා. හරි. එහෙනම් සමචතුරස්‍ර පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය තමයි මේ. පැහැදිලිද වැඩේ? හරි. ඊළඟට මේකේ තියෙනවා මම කතා කරනවා ඊළඟට සිලින්ඩරයක. සිලින්ඩරයේ තියෙනවා වෘත්තාකාර මුහුණ දෙකක්. අපි කලින් පැහැදිලි කළා වෘත්තාකාර මුහුණ දෙක වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන්. හැබැයි ඒ වගේව මෙතන එකයි වෘත්තාකාර මුහුණත් දෙකයි. හරි. ඊළඟට වක්‍රාකාර කොටසේ වර්ගඵලය 2πrh. හරි. මෙන්න මේ කොටස හැදෙන විදිහ 2πrh කොටස හැදෙන විදිහ සූත්‍රය හැදෙන විදිහ මම වීඩියෝ එකක් තියෙනවා. ඒක මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මොකද දැන් හැදෙන විදිහ ඕනේ නෑ. මෙන්න සූත්‍රය මතක තියාගත්තොත් ඔයාලට මේ වෙලාවේ ගේමක් ගහන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාලට තියෙනවා කේතුව. කේතුවේ වර්ගඵලය හොයන්නේ මෙන්න මෙහෙම. මේකේ තියෙනවා මොකද්ද? වෘත්තාකාර මුහුණතක්. වෘත්තාකාර මුහුණතක වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන් සහ ඊළඟට තියෙනවා
කේතුආකාර කොටසක්. ඒ කේතුආකාර කොටසේ වර්ගඵලය හොයන්නේ 5rl වලින්. මේ l කියලා ගත්තේ මේ කේතුවේ ඇල උස. පැහැදිලිද වැඩේ? හරි. හරි. එතකොට පටල ගන්න පාලමයි මේකේ වෘතයක දැන් මේ රූපයන් දහමට වර 3D රූපයක් පෙන්වන්න විදිහක් නැහැ. එතකොට මේකේ වෘතයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. හැබැයි මේක ගෝලයක් නම් බෝලයක් කියලා හිතන්නකෝ. මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 4යි 5r වර්ගයෙන්. මොකෙන්ද? 4යි 5r වර්ගයෙන්. හරි. එහෙනම් ඔයාලට විභාගයට අත්‍යවශ්‍යම කාරණා ටිකක් මම පැහැදිලි කරා. හරි. අපි එහෙනම් දිගින් දිගට මේ වැඩේ මම ඊළඟට කතා කරනවා මෙන්න මේ රූප හතරේ පරිමාව. ඒ රූප හතර කියන්නේ මේ ඝන වස්තු හතරේ. දැන් මොකද මේ වගේන් තමයි ඔයාලට විභාගයට ගැටලු වෙන්නේ. එතකොට මේ ටික මතක තිබුණා නම් වැඩේ කොට. හරි. එතකොට මම ඉස්සල්ලාම කතා කරනවා ගෝලයක පරිමාව, සමචතුරස්‍ර පිරමීඩයක පරිමාව, සිලින්ඩරයක පරිමාව, කේතුවක පරිමාව. හරි. එතකොට ඉස්සල්ලාම මෙන්න ගෝලයක පරිමාව හොයන්නේ 3න් 4යි 5r ඝනය. 3න් 4යි 5r ඝනය. ඕක තමයි මේකේ සූත්‍රය. හරි. ඊළඟට මෙන්න මෙයාගේ පරිමාව හොයන්නේ 3න් 1යි a වර්ග h වෙනවා. 3න් 1යි a වර්ග h. පැහැදිලිද? a වර්ග කියන්නේ සමචතුරස්‍ර මුහුණත, උස කියන්නේ මෙන්න මේකේ තියෙන උස. හරි. අර ඉස්සලා කතා කරපු ඇල උස නෙමෙයි ලම්බ උස. හරි. ඒ කියන්නේ මේකේ කොච්චරක් උසයිද කියන එක. පැහැදිලි? හරි. ඊළඟට මෙන්න සිලින්ඩරයේ පරිමාව අපි ලියනවා 5r වර්ග h. සාමාන්‍යයෙන් හරස්කඩ වර්ගඵලය වතාවක් උසනේ. මේ හරස්කඩ වර්ගඵලය කියන්නේ වෘත්තාකාර මුහුණතක්. ඒ වතාවක් උස. හරි. ඊළඟට ඔයාලට දැන් මේකේ කේතුවක පරිමාව මතක තියාගන්න මෙන්න මෙහෙමයි. උස h නම් මේකේ සිලින්ඩරයක උසට සමානව කේතුවක් අරය සමාන කේතුවක් තිබුණොත් ඒ සිලින්ඩරයක පරිමාව හොයන්නේ 3න් 1යි 5r වර්ග h. හරි. මේ දෙන්න මේ එක වගේ මේ 3න් 1යි 5r වර්ග h. පැහැදිලිද වැඩේ? හරි. එහෙනම් මෙන්න මම කතා කරා තල රූප වල වර්ගඵලය. ඊළඟට ඔයාලට අත්‍යවශ්‍යම කාරණා ඊළඟට ඝන වස්තු වල වර්ගඵලය, ඊළඟට ඝන වස්තු වල පරිමාව කතා කරා. හරි. අපි යනවා ඊළඟ වැඩේට. මම ඔයත් එක්ක කතා කරනවා මෙන්න මෙහෙම. දර්ශකවල නීති ටික. දර්ශකවල නීති වෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ ආකාරයට පාද සමාන. දැන් මම ඔයාලට හඳුන්වන්නම්කෝ මෙන්න මේ කියන්නේ මොකද්ද කියලා. මේ තමයි පාදය. හරි. මේ තමයි දර්ශකය. එහෙම නැත්නම් බලය. හරි. එතකොට පුතේ පාද සමාන බල ගුණ කිරීමේදී ඒවායේ දර්ශක මොකද වෙන්නේ? එකතු වෙනවා. හරි. එකතු වෙනවා. ඊළඟට මම මේ පැහැදිලි කරන්නේ ඔයාලට විභාගයට යනකොට අක් දාලා මතක් කරගන්න ඕනේ නිසා. හරි. ඊළඟට බෙදනකොට පුතේ එයාලගේ දර්ශක අඩුවීමක් සිදු වෙනවා. බෙදනකොට මොකද වෙන්නේ? අඩුවීමක් සිදු වෙනවා. හරි. ඊළඟට මෙන්න මෙහෙම ඍණ බලයක් තිබුණොත් අපිට මෙයාව ලියන්න පුළුවන් එක යට දාලා ධන බලයක් විදිහට. මෙන්න මේ දින ඍණ බලය ධන බලයක් කර හැකි යටට දාලා. හරි. ඊළඟ නීතිය තමයි ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරනවා ඊළඟ දර්ශක නීතිය තමයි මෙන්න මෙහෙම එකක් තිබුණොත් බලයක බලයක් තිබුණොත්. හරි. බලයක බලයක් තිබුණොත් එයාලා මෙන්න මේ දෙන්න ಗುಣ වීමක් සිදු වෙනවා. බලයක බලයක්. හරි. මේ දෙන්න ಗುಣ වෙනවා. එතකොට දැන් ඔයාලට මේ වීඩියෝ එක බලනකොට අදාළ කාරණා මතක් වෙන්න ඕනේ. හරි. එතකොට මේ වීඩියෝ එක මිස් කරගන්න නැතුව බලන්න. හරි. හරි. ඊළඟට මම ඔයත් එක්ක කතා කරනවා ලඝු නීති ගැන. දර්ශක නීති කතා කරා. ඊළඟ කතා කරනවා ලඝු නීති ගැන. එතකොට වෙන්න මෙහෙමයි. ඒකෙදි ලඝු එකතු කිරීමක් අපිට ලියන්න පුළුවන් log ඇතුලේ ಗುಣ කිරීමක් වෙනවා. හරි. ඇතුලේ ಗುಣ කියන m ධන n කියන්නේ m ಗುಣ කිරීම n. ඊළඟට මෙන්න මෙහෙම අඩු කිරීමක් තිබුණොත් අපිට ලියන්න පුළුවන් මෙයාලගේ බෙදීමක් විදිහට. ඔන්න ලඝු නීති ටික. ඊළඟට මේ තියෙන්නේ lg මේව log නේ. හැබැයි මෙතන තියෙන්නේ lg m. ඒ කියන්නේ මෙයාව තියෙන්නේ log 10 පාදයෙන් lg කියලා ෂෝට් කරලා තිබුණොත් මේ තියෙන්නේ මොකද්ද? 10 පාදයෙන්. හරි. ඊළඟ කෙනා තමයි ඊළඟ නීතිය තමයි මෙන්න මෙහෙම බලයක බලයක් තියෙනකොට බලය මොකද වෙන්නේ? ඉස්සරහට එනවා. එහෙනම් n log a වල පැහැදිලිද වැඩේ? හරි. අපි යනවා ඊළඟ කතන්දර වලට. දැන් ඊළඟට ගොඩක් අය වරද්දා ගන්න තැනක් මම ඔයාලට පැහැදිලි කරන්නයි යන්නේ. මෙන්න මෙයා. මේ බලන්න. මෙන්න මෙහෙම තියෙන කෙනෙක්. මෙන්න මෙහෙම තිබුණොත් මම ඔයාලට ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මෙහෙම ලඝු
තියෙන කෙනෙක් හරි මේ ඒ පාදයට m තියෙනවා සමානයි n. මෙයාව දර්ශක ආකාරයට හරවන්න ඕනේ. මෙයාව යවන්න මෙන්න ලඝු ආකාරය හරි මෙයාව හරවන්න ඕනේ දර්ශක ආකාරයට. එතකොට මෙන්න මෙච්චරයි වෙන්නේ. මෙන්න මෙයාව කරේ තියන් ඉන්න එක්කෙනා බිමින් තිබ්බා. ලඝුත් අතෑරියා. අර එහා පැත්තේ ඉන්න එක්කෙනාව කරේ තියා ගන්නවා. ලඝුත් ඇතෑරියා. මෙයාවත් බිමින් තිබ්බා. අල්ලපු ගෙදර එක්කෙනාව කරේ තියා ගන්නවා. ඔන්න කතන්දරේ. මහතක තියාගන්න එහෙමයි. හරි. එතකොට මේක කෙටි පේපර් වලට අනිවාර්යෙන් ගාණක් එකතු වෙනවම තමයි හැම පේපර් එකම. හරි. එහෙනම් අපි යන් ඊළඟ කතන්දරේට. මම ඔයාලට ඊළඟට පැහැදිලි කරනවා සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි වල සූත්‍ර. හරි. එතකොට මම මේක දෙකට බෙදා ගන්නම් මේකේ. හරි. සමාන්තර ශ්‍රේණියක n වන පදය හොයන්නේ tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. හරි. ඊළඟට මේ තමයි n වන පදය හොයන සූත්‍රය සමාන්තර ශ්‍රේණියක. හරි. ඊළඟට ගුණෝත්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක n වන පදය. පද n ගණනක එකතු හොයන්නේ. sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1 වතාවක් d. හරි. මේ තමයි ගුණෝත්තර සමාන්තර ශ්‍රේණියක n වන පදය හොයන පද n ගණනක එකතු හොයන්නේ. එතකොට තව එකක් තියෙනවා මේකේ අවසාන පදයේ දන්නා විට සමාන්තර ශ්‍රේණියක එකතු හොයන්නේ a ධන l වලින්. l කියන්නේ අවසාන පදය. පැහැදිලිනේ වැඩේ? හරි. අපි යනවා ගුණෝත්තර ශ්‍රේණි පැත්තට. ගුණෝත්තර ශ්‍රේණි පැත්තට එනකොට tn සමානයි ar n ඍණ 1. a කියන්නේ කවුද මේකේ? පොදු අනුපාතය. ගුණෝත්තර වෙන ශ්‍රේණියක්. මේ පොදු අන්තරය. හරි. d. එතකොට ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතු හොයන්නේ a වතාවක් rn ඍණ 1 බෙදීම r ඍණ 1. මේ ඔයාලට මතක තියාගන්න ලේසි මේ r වල n ඍණ 1 මේ n හැලුව මේ r ඍණ 1. පැහැදිලිද වැඩේ? මම ඊළඟට පැහැදිලි කරනවා ඔයාලට දැන් මේ තියෙන්නේ වර්ග සමීකරණයක්. එතකොට මේක විසඳන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා සාධක වලින් සූත්‍රයෙන් වර්ග පූර්ණයෙන්. එතකොට ගොඩක් අය මේක මම පැහැදිලි කරන්නේ හේතුව වර්ග පූර්ණයෙන් හදන එක ගොඩක් අයට ලේසි සහ සාධක කැඩෙන තුනොත් සූත්‍ර වලට යන. එතකොට මම මේක හැම වෙලාවෙම රෙකමන්ඩ් කරන්නේ මේක. එතකොට අපි මේකෙන් මම ඉක්මනට මම මෙයාව හදන්නම්. හරි. එතකොට ඔයාලට මතක් වෙන්නත් එක. හරි. ඉස්සලාම් කරන්නේ මෙයාගෙන් x ගත්තා. ඊළඟට මෙයාගෙන් හරි අඩක් ගත්තා ලකුණත් එක්කම හරි අඩක් ගත්තාම 2යි. එයාව වර්ග කරනවා. ඊළඟට ධන 3 හැමම ඉන්නවා සමානයි බිඳුවයි. අපි වැඩි වැඩක් කරපු නිසා මේකෙන් මෙන්න මෙයා ධන තියෙනවනේ. ධනද ඍණද අදාළ නැහැ. වර්ග කරලා මෙන්න මෙතනට ආපු සංඛ්‍යාව වර්ග කරලා අඩු කරන්න. එතකොට ඔයාලට එනවා 2 වර්ගය 4යි. අඩු කරා. හරි. එතකොට ධන 2 සම්පූර්ණ වර්ගය මේ දෙන සුළුනාම ධනයි ඍණයි ඍණ 1යි සමානයි. ලොක්කගේ පොඩ්ඩ අඩු වෙලා ලොක්ක ලකුණු තියෙනවා. ඊට පස්සේ ඔයා මෙහාට යවුවා x ධන 2යි සම්පූර්ණ වර්ගය සමානයි 1යි ඍණ 1 හැපෙන ධන එකක් වෙනවා. වර්ග මූලය ගන්නවා දෙපැත්තෙම වර්ගයට මූලය කැපිලා යනවා. x ධන 2 සමානයි ධන හෝ ඍණ 1 මූලය 1යි. ඊළඟ මෙයා මෙහා පැත්තට යනවා. එතකොට ඔයාට එනවා x සමානයි ධන හෝ ඍණ 1 ඍණ 2. මේකේ ඔයා ධන අවස්ථාවට ඍණ අවස්ථාවටයි හදාගන්න. මම ඔයාට මූලික අදහසක් දුන්නේ මේ. හරි. ඊළඟට මෙයා විසඳන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. x සමානයි ඍණ b ධන හෝ ඍණ a වර්ග b වර්ග ඍණ 4යි ac සම්පූර්ණ බෙදීම 2යි a. හරි. එතකොට ඔයා බලනවා ඉතින් මේක පාට මේ ab ආවේ කොහොමද කියලා අලුතෙන්ම බලන කෙනෙක්. 11 නම් මේක හොඳ ආකාරවම දන්නවා සූත්‍රය මොකද්ද කියලා. එතකොට a කියන්නේ මෙන්න මෙතන සංගුණකේ නොලිව්වට 1යි. හරි. b කියන්නේ මෙතන සංගුණකය ධන 4යි. c කියන්නේ මෙතන අගය c සමානයි 3යි. හරි. ඕක තමයි ආදේශ කරන සුළුකම් යනවා. හරි. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරනවා ඊළඟට වැදගත්ම ඕන ටිකක් වෙනවා වෘත්ත ප්‍රමේයයන් ටික. වෘත්ත ප්‍රමේයයන් ටික මම ඔයාලට පැහැදිලි කරනවා. හරි. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරනවා වෘත්ත ප්‍රමේයයන් 6. එතකොට මෙන්න මෙහෙමයි. මම ඉක්මනට පැහැදිලි කරන්න වීඩියෝ දෙක වෙන නිසා. මෙන්න මේකට කියනවා ජායක්. වෘත්තයක රේඛාවක් ගහනවට කියනවා ජායක්. ජායෙන් එකම ජායෙන් පරිදි ආපාතනය කරන කෝණ එකිනෙකට සමානයි. හරි. ඊළඟට මේක x උනොත් මේකත් x. මේක 40ක් උනොත් මේකත් 40යි. ඊළඟට ලොකුම ජාය වෙන්නේ විස්කම්භයනේ. විස්කම්භයෙන් පරිදියේ ආපාතනය කරන කෝණයේ අංශක 90යි. හරි. ඊළඟ එක තමයි මෙන්න මෙයා කේන්ද්‍රය වෙලා.
කේන්ද්‍රයෙන් ජායකට ලම්බකයක් ඇන්දොත් ඒ කියන්නේ අංශක 90ක් එන්න ඇන්දොත් මේ ජාය සමච්ඡේදනය වෙනවා දෙකට කැඩෙනවා. හරි. ඔන්න ඊළඟ ප්‍රමේය. ඊළඟ එක්කෙනා තමයි එකම ජායෙන් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණය පරිධියේ ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා. මේක 50ක් වුණොත් මේක 100ක් වෙනවා. හරි. ඔන්න එක ප්‍රමේයයක්. ඊළඟ ප්‍රමේය තමයි වෘත්තයක් ඇතුලේ චතුරස්‍රයක් තිබුණොත් අපි ඔකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ පරිපූරකයි. පැහැදිලිද වැඩේ? ඒ කියන්නේ ඔය කියන x ධන y ගේ එකතුව අංශක 180ක් වෙනවා. පැහැදිලිද වැඩේ? හරි. ඊළඟට වෘත්ත චතුරස්‍රයක් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේක 50ක් වුණොත් මේකත් 50ක් වෙනවා. හරිනේ? ඔන්න ප්‍රමේයයන් ටික. මම ඉක්මනට පැහැදිලි කළා. එතකොට මම වෘත්ත ප්‍රමේයයන් වලත් වීඩියෝ දැන් මම කොටම වීඩියෝස් වෙන වෙනම හදලා තියෙන්නේ. එතකොට මම ඔක්කොම ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. හරිනේ? හරි. ඊළඟට කුලකවල වැදගත් අංගයක් තමයි මෙන්න මේ සූත්‍රය. ඔයාලට ගැටලු හදනකොට මෙන්න මෙයාව සෑහෙන්න වටිනවා කෙටි පේපරේ සහ රචනා පේපරේ. එතකොට මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. PA මේල B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B. ඔක තමයි සූත්‍රයේ සමීකරණය. හරි. එතකොට ඔයාලගෙන් සමහර වෙලාවට අහනවා බහිෂ්කාර වෙලාවට. හරි. ගානේ ඔයාලට හදන් යනකොට සමහර තැන් අහු වෙනවා. එතකොට බහිෂ්කාරය කියන්නේ ළමයි PA ඡේදන B කොටස බිඳුව. ඒ කියන්නේ මේ දෙන්න වෙන වෙනම ඉන්නේ. A සහ B කියන දෙන්න වෙන වෙනම ඉන්නේ. පැහැදිලිද? ඊළඟට ස්වායක්ත වෙලාවට PA ඡේදන B කියන්නේ PA සහ PB ගේ ගුණිතය. මේ කියන්නේ මේ සම්භාවිතාව මේ තියෙන්නේ. පැහැදිලිනේ වැඩි? හරි. හරි. ඊළඟට මම පැහැදිලි කරනවා පයිතගරස් ප්‍රමේය. ගොඩක් අයට මේක මම ලේසියෙන් කරන්න මේ වෙලාවේ මම ගණනනවා. හරි. එතකොට මෙන්න මෙහෙම. මේක ත්‍රිකෝණික ත්‍රිකෝණයක් නම් අපි කියනවා මෙන්න මෙයාට ඉස්සරහින් ඉන්න එක්කෙනා කර්ණය කියලා. කර්ණයේ වර්ගය සමානයි ඉදිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුවට සරලවම. හරි. එතකොට මෙන්න මෙහි මේවා ටිකක් ඔයාලට සෙට් වෙලාමයි 3 4 5 6 8 10 ඊළඟට 9 12 15 හරි. ඊළඟට විශේෂම දේවල් ටිකක් තියෙනවා 5 12 13 ඊළඟට 7 24 25 මෙව්වා ගානක් දැක්ක ගමන් ඔබන්න දාන්න. හරි. මේවට කියනවා පයිතගරස් ත්‍රිත්ව කියලා. හරි. ඔයාලට මෙන්න මෙව්වා ටික වටීවි. පයිතගරස් ත්‍රිත්ව. හරි. එතකොට දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම 3 4 C වලගේ අහනවා. එහෙනම් 3 4 ඊළඟ එක ගැලපෙන්නේ කවුද? 5. එහෙනම් C වලගේ කීයද? 5යි. එහෙනම් මේක ටික ඔයාලට මතක තියෙන්න ඕනේ. පැහැදිලිද වැඩේ? හරි. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරනවා ත්‍රිකෝණමිතික අනුපාත ටික. එතකොට කෙටි පේපරේටත් මේකෙන් ගණන් එනවා. එතකොට මතක තියාගන්න විදිහත් මම මේකෙම කියා දෙනවා. හරි. එතකොට මෙන්න මෙහෙමයි sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදන්න ඕනේ කරේ. දැන් ඔක්කොටම කලින් බලමු මේ ත්‍රිකෝණයක මේ කතා කරන්නේ ත්‍රිකෝණමිතික අනුපාත කරන්න කතා කරන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණ වලට. එතකොට පුතේ මෙන්න මේක θ කෝණයක් නම් කෝණයට ඉස්සරහින් ඉන්න එක්කෙනාට අපි කියනවා සම්මුඛ පාදය කියලා. කෝණයට බද්ධ වෙලා ඉන්න එක්කෙනාට කියනවා බද්ධ පාදය. ත්‍රිකෝණයට ඉස්සරහින් ඉන්න එක්කෙනා කර්ණය. හරි. ඔක තමයි කතන්දරේ. එතකොට sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මම මේක මතක තියාගන්න ඔයාලට කෙටියෙන් කියන්නම් මෙන්න මෙහෙම. හරි. සක sin ඊළඟට මේ කෙටි කරලා තින්නේ මේ බක cos ඊළඟට tan සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සබ tan. හරි. මෙන්න කෝණය ඉස්සරහින් ඉන්න එක්කෙනා සම්මුඛ පාදය, කෝණයට බද්ධ වෙලා ඉන්න එක්කෙනා බද්ධ පාදය, ත්‍රිකෝණයට ඉස්සරහින් ඉන්න එක්කෙනා කර්ණය. එහෙනම් මේක තමයි ත්‍රිකෝණමිතික අනුපාත ටික. හරි. ඊළඟට මම කතා කරනවා සරල රේඛාවල හැඩ. හරි. එතකොට y සමානයි mx ධන c ආකාරය. මේක y, මේක මේ අක්ෂය x. එතකොට මේක මම කියන්නේ අනුක්‍රමණය මූල ලක්ෂය හරහා. මේ කියන්නේ බිඳුව බිඳුව ලක්ෂය හරහා යන රේඛාවලට අපි කියනවා මූල ලක්ෂය හරහා යන රේඛා කියලා. එතකොට මේකේ හැඩය y සමානයි mx. හරි. එතකොට මෙයා අන්තක්ඛණ්ඩයේ c නම් මෙයාගේ රේඛාවේ හැඩය වෙන්නේ මේ අතර ගියොත් y සමානයි mx ධන c. හරි. c වලට කියනවා අන්තක්ඛණ්ඩය. ඊළඟට මෙයාගේ පැත්ත මාරු වුණොත් අපි මෙයාට කියනවා y සමානයි ඍණ mx කියලා. අනුක්‍රමණය ඍණම පැත්ත මාරු වෙනවා. මේ අතර ධන මේ අතර ඍණ. හරි. ඊළඟට මෙන්න මෙහෙම ගියොත් හරි අපි යාටගේ හැඩය y සමානයි ඍණ mx ධන c ධන අන්තක්ඛණ්ඩයක් තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න මෙහෙම ගියොත්
මෙන්න මෙතන මම කියනවා ඍණ c කියලා. මෙයාගේ හැඩය y සමානයි ඍණ mx පැත්තත් මාරු වෙලා. මෙයා යන්නෙත් කොහෙන්ද? ඍණ c කින් කැපිලා. හරි. ඊළඟට මෙන්න මෙහෙම එකක්. මෙයාගේ අනුක්‍රමණය y සමානයි mx. හැබැයි මෙයා යන්නේ කොහෙන්ද? ඍණ c හරහා. ඔන්න රේඛාවල හැඩ. ඊළඟට ඔයාලට මම පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. ඛණ්ඩාංක දෙකක් තිබුණොත් A සහ B කියලා. A ඛණ්ඩාංකය මම කියන්නම් x1 y1. B ඛණ්ඩාංකය කියන්නම් x2 y2 කියලා. හරි. එතකොට අනුක්‍රමණය හොයන්න පුළුවන් රේඛාවක ඛණ්ඩාංක දෙකක් දීලා තියෙන වෙලාවට y ඛණ්ඩාංක වෙනස බෙදනවා මේ එක පැත්තකින් y ඛණ්ඩාංක වෙන මෙහෙන් පටන් ගත්තේ y දෙකෙන් පටන් ගත්තේ. ඊට පස්සේ x2 ඍණ x1. හරි. රේඛාවක අනුක්‍රමණය හොයන විදිය. පැහැදිලිනේ වැඩි? හරි. මම එතකොට ඔයාලට විභාගෙට ඕන කරන බොහෝමයක් සූත්‍ර ඊට පස්සේ අදාළ නීති ටික රෙගියුලේෂන් ගොඩක් දේවල් මම ඔයාලට පැහැදිලි කරා. හරි. එහෙනම් මේ වීඩියෝ එක බලපු අය හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අප්ඩේට් එකක් ඔයාලට බලා ගන්න. හරි. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා.